පින්වත් මහණෙනි මේ සියල්ල ගිනිගන්නවා. ඇස කන නාසය දිව ශරීරය මනස ගිනිගන්නවා. එලෙස අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් ගිනිගන්නවා. ඒ ආයතනවලට අනුරූපව විඤ්ඤාණයත් ගිනිගන්නවා. ස්පර්ශයත් ගිනිගන්නවා. සැප දුක් උපේක්ෂා නම් වූ වේදනාවත් ගිනිගන්නවා. ගිනිගන්නේ කුමකින්ද? රාගකින්නෙන්, ද්වේෂකින්නෙන්, මෝහකින්නෙන් ගිනිගන්නවා. ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝක වැළපීම් දුක් දොම්නස් වලින් ගිනිගන්නවා. පින්වත් මහණෙනි, මේ අයුරින් යථාර්ථය දකිනා නුවණැති ශ්‍රාවකයා මේ සියල්ල කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරීමෙන් නොඇලෙනවා. නොඇලීමෙන් නිදහස් වෙනවා. එවිට නිදහස් වූවේ මේ ඥානය පහළ වෙනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. මතුවට කළ යුත්තක් නැතැයි දැනගන්නවා.